ඉතින් පහුගිය අවුරුදු ටිකේ අපි වැඩිපුරම වීඩියෝ එඩිටිං වලට පාවිච්චි කරපු ඇප් එකක් තමයි එහෙම නැත්නම් software එකක් තමයි CapCut කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ වල ඔයගොල්ලෝ හැමෝම iPhone කියලා පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ මම කතා කරන්න හදන්නේ පහුගිය කාලේ අපි වැඩිපුරම පාවිච්චි කරපු CapCut app එක free පාවිච්චි කරන්න පුළුවන් විදියක් ගැන. අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි CapCut එකේ අපි පාවිච්චි කරපු ගොඩක් tricks ගොඩක් features හැම එකක්ම pro කරලා තියෙනවා. ඇත්තටම අපි CapCut එකෙන් ලොකු edit එකක් කරගන්න බැරිම තරම් දැන් free version එකේදී. ඉතින් මම pro version එකේ තියෙන pro features ටික buy කරන්න ඔයාලා subscription එකක් ගන්න වෙනවා. මේ ටිකක් කිසිම මුදලක් උපයන්නේ නැතුව normal විදිහට වීඩියෝ එකක් edit කරන් හිටපු කෙනෙක්ට මේක දරා ගන්න බැරි මුදලක්. ඒ කියන්නේ කිසිම ආදායමක් නැහැ. නිකන් වගේ විනෝදාංශය සහ විතරක්ම වීඩියෝ edit කරනවා නම් මේ වගේ මුදලක් මේ වගේ app එකකට වැය කරන ගොඩක් කට්ටියට ටිකක් අමාරු වැඩක්. අන්න ඒ නිසා තමයි අද වීඩියෝ මම කතා කරන්න හදන්නේ CapCut එක කොහොමද අපි free පාවිච්චි කරන්නේ කියලා. ඒක කිසිම crack version එකක් නැතුව ඒ වගේම old version එක කියන්නේ පරණ version එක download නොකර ඔයාලා දැනට තියෙන version එකේ ඉන්න. ඉතින් මේක කියන්න ඕනේ ඔයාගේ phone එකෙන් නෙමෙයි මේ දේ කරන්න පුළුවන් ඉන්නේ. ඔයාගේ PC version එක විතරයි. ඉතින් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඔයාලා පුළුවන් ඒකට සම්පූර්ණයෙන්ම CapCut එකේ pro features ඔක්කොම පාවිච්චි කරලා උනා හදාගන්න වීඩියෝ එක නොමිලේම එක්ස්පෝර්ට් කරගන්න. කලින් කිව්වා වගේම කිසිම illegal method එකක් නෙමෙයි මම පාවිච්චි කරන්නේ. කියන්නේ කිසිම නීති විරෝධී හරි වෙන crack version එකක් කරන මොකක් හරි කිසිම දෙයක් නෙමෙයි පාවිච්චි කරන්නේ. ඔයා දැනට තියෙන CapCut එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම තමයි ඔයා මේ වීඩියෝ ටික පරණ වෙලා නම් බලන්නේ. ඒ කියන්නේ මාස කිහිපයකට පස්සේ නම් මේ වීඩියෝ එක බලන්නේ. මම මේ CapCut ඒ කියන්නේ මේ වීඩියෝ එක පාවිච්චි කරන setup file එක. ඒ කියන්නේ CapCut version එකේ ආදාළ setup file එක මම මගේ Telegram channel එකට මම upload කරලා තියෙනවා. ඉතින් ඔයාලා ටික කාලයකට පස්සේ නම් මේ වීඩියෝ බලන්න. ඔයාලා පුළුවන් මේ CapCut setup file එක download කරන. ඔයාගේ PC එකට install කරලා මේ වැඩේ මේ විදිහම කරන්න. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද CapCut සම්පූර්ණයෙන්ම free පාවිච්චි කරන්න කියලා මේ pro version එකේ තියෙන හැම feature එකක්ම. අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් ඔයාගේ PC එක on කරගෙන ඔයා ගාව දැනට තියෙන CapCut version එකක් open කරගන්න. ඉතින් මේක පරණ version එකක් වුණත් ඔයාලට තියෙන අලුත් update එකක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ වීඩියෝ බලන වෙලාව වෙනකොට ඔයා ටිකක් වීඩියෝ ටිකක් පරණ නැහැ. ඒ කියන්නේ මාස ගාණක් ගිහලා නම් සමහරක් වෙලාවට ඒ අලුතින්ම තියෙන අප්ඩේට් වල මේක වැඩ කරන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් පහළ තියෙන Telegram channel එක join වෙලා ඉන්න. ඒකට මම ගාව තියෙන මේ version එකේ setup file එක ඔයාලට දාලා දී ඔයාලා පුළුවන් ඉතින් download කරලා ඒකෙන් install කරලා මේ වැඩේ කරන්න. ඒතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මේ විදිහට CapCut එක open කරන ඉස්සෙල්ලා ඔයාලට ඕනේ වීඩියෝ එක ඔයා edit කරගන්න. දැන් මම දැන් create project කරනවා. ඊට පස්සේ මෙතන මම import කරගෙන මට ඕනේ වීඩියෝ ෆයිල් එක මම මෙතන තියෙන pro features ටික add කරගන්නවා. හරි ඉතින් මම මේ විදිහට copyright free වීඩියෝ එකක් ගත්තා. ඉතින් මේක වල වෙනන වෙලා යන නිසා මම මේක පොඩ්ඩක් crop කරගන්නවා. කට් කරගන්නවා. මෙන්න මේ වගේ පොඩි clip එකක් විතර. ඉතින් මේක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා ගාව තියෙන ඕනම දිග clip එකකට මේක වැඩ කරනවා. ඒ නිසා කිසිම අවුලක් නැතුව ඔයාලා පුළුවන් සාමාන්‍ය විදිහට මේක වීඩියෝ එක edit කරගන්න. ඊට පස්සේ මම මෙතන වල පෙන්වන්න ඕන නිසා මම මෙතන තියෙන pro stickers ටික කරලා පෙන්වන්න. ඔයාලා බලන්න මේ ඔක්කොම diamond icon එක තියෙන්නේ. ඒ pro ඒ වගේනේ. මම මෙන්න මේ විදිහට sticker එකක් add කරගන්නවා. ඒකත් pro sticker එක. ඊපස්සේ මම මේක මේ විදිහට තියාගන්නවා. සාමාන්‍ය විදිහට ඔයාලා වීඩියෝ edit කරගෙන යන්න. හරි. ඊට පස්සේ මෙතන තියෙන effects කියලා option එක. ඉතින් effects වලත් අපි ඉස්සර පාවිච්චි කරේ effects ගොඩක් දැන් pro කරලා තියෙනවා. මම මේ දේ effect එක add කරගන්නවා pro feature එකක් විදිහට. ඊට පස්සේ මෙතන transition තියෙනවා. ඒගොල්ලෝ filters එකක් තියෙනවා. මම මෙතන තියෙන එක filter එකක් මේ විදිහට add කරගන්නවා. සම්පූර්ණ වීඩියෝ එක පුරාවටම පේන විදිහට. හරි. ඔයාලා බලන්න පුළුවන් දැන් මම pro සම්පූර්ණම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ. ඒ කියන්නේ edit එකට පාවිච්චි කරපු හැම දෙයක්ම pro විදිය තමයි තියෙන්නේ. ඉතින් දැන් ඔයා මේක export කරන්න කිව්වොත් ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන export එක click කරලා ඔයාලා මෙතනින් පෙන්නනවා ඔයාගේ වීඩියෝ එක export කරගන්න බෑ. මොකද ඔයා pro එක buy කරලා නැහැ. එක්ක ඔයා මේකට join වෙන්න කියලා. ඒ වගේම ඔයා පාවිච්චි කරපු pro materials ටික මේ විදිහට පෙන්නනවා. මම මේ විදිහට sticker පාවිච්චි කරා. ඒ වගේම filter එකක් පාවිච්චි කරා. ඒ වගේම තව effect එකක් පාවිච්චි කරා. ඒ ටික පෙන්නනවා. ඊට පස්සේ මෙතන back to edit කියලා තියෙනවා. මම ආපහු එතනින් back කරලා එනවා. ඊට පස්සේ ඔය කරන්න තියෙන්නේ මෙන්න මේ timeline එක මුලට අරන් ගිහිල්ලා control එක A press කරන්න. එහෙම නැත්නම් ඔයාලා පුළුවන් මේ විදිහට සම්පූර්ණ මේ ඔක්කොම clip ටික highlight කරගන්න. ඉතින් මේ වගේ පොඩි edit කරන්න නම් අවුලක් නැහැ. හැබැයි ගොඩක් දිග edit එකක් කරලා ඉවරනවා. මේ විදිහට highlight කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා control එක A press කරලා මේ ඔක්කොම all select කරගන්න. ඊට පස්සේ මේ camera clip එක උඩ right click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් create compound clips කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ press කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙතන තියෙනවා video කියලා option එක. අන්න ඒක පොඩ්ඩක් පහළට එන්න. මේ මාර පස්සේ ඔන්න ඉතින් බලන්න පුළුවන් motion blur කියන option එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ motion blur කියන එක ටිකේ on කරගෙන මෙන්න මේක අඩු කරගන්න 100 බිඳුවටම. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලන්න processing කියලා option එකක් තියෙනවා. ඉතින් මේක ඔයාගේ video එකේ length එකත් එක්ක මේක process වෙන්න යන වෙලාව වෙනස් වෙනවා. ඉතින් මම ඒක තමයි පොලි ක්ලිප් එකක් ඉස්සරහම ගත්තේ edit කරලා ඔයාලට පෙන්වන්න ඕන නිසා. මොකද මේක මම සාමාන්‍ය කරන ප්‍රොජෙක්ට් එක. කියන්නේ මේ වීඩියෝ එක උනත් edit කරන්න මේකෙන් නම් එතකොට මේ වීඩියෝ වගේ දිග වීඩියෝ එකක් කරන්න ගියොත් මෙන්න මේ processing time එක ගොඩක් වෙලා යනවා. හැබැයි ඔයා දැකලා ඇති වීඩියෝ එක edit කරලා save කරනකොට වෙලාවක් යනවනේ. අන්න ඒ වගේ කියලා හිතන්න. මෙතන තමයි ඇත්තටම අපේ වීඩියෝ එක save වෙන්නේ.
මේ ප්‍රසින් කිවරුණාගම ඔයාගේ වීඩියෝ සම්පූර්ණ සේවරය වරයි ඉවසම පෙන්න්න කොම විඩි අපි හොයාගන්න කියලා හරිතින් ගයි ඔන්න අපේ වීඩක දැන් සේවල ඉර එක ඇතරම දිුණේ මෝචම් ලේක සිය බිඳුර අඩු කල ඒක ඇප්ලයි කර අපේ වීඩියෝ ලිපිට මේ සම්පූර්ණ ඩිට කරම දැන්වල කන දින මේ කැප්කටක කලෝස් ගතක නැතකයි කිසි ප්‍රශ්න දැන්වගේ විඩික සම්පූර්ණෙන් අවට්යක් විදිර අරගෙන ඉවරයි අපි දින වීඩිය අරගනිතර යෝගම ඔයා මේ ලිප්ටික දාපු කොල්ටගේ මේ කැනවා හිතනවා ෆුල් ස්ටී දම කියලා මේ ලිප්ටික අන්නේ කොල්ටගේම එක්ස්පෝට්ලා දන්න හරිද ඉතින් කැප්කටක අයිදින් ප්‍රෝගන්න ඕන්න කිසිවලනක වඩ පී සම්පූර්ණම පාචන පුලන් කැප්කට කොස් කදන්න හරි මේකත්ම කලෝස් කදාන ඉරෝසලන දිස්පිසිවට දිස්පිසිටාවට පස වනදින් බලාගන්න පුළන් ලෝකල් ඩිස්ී කියලා සාමනක විඩෝස දන්නේ අන්නේ ඩිස්ක කරයන්න ඒකට ගල පස වනදින් බලාගන්න පුළ යුස කියලා ෆෝල්ඩ තියෙනවා අන්න යුසස් කියන ෆෝල්ඩරයන්න එම ගල පසේ වලමතින් මේක ෆෝල්ඩස් පුළන් බලාගනම ගොඩක්කර තුනතම බලාගන්න හම්බෙන්නේ මෙතන උඩින්ම ඇති ඔයාගේ පිසික දාපු නමත් එක තියෙන ෆෝල්ඩ එක අන්නේ කරයන්න මගේ තියෙන දැන මේ ඒගේ කියලා ෆෝල්ඩය ඔයාගේ මකර දනවාගේ පිසි රද අමක්කද අන්නෙකුට පිකරලා ඒ ෆෝල්ඩ ඕපන් කරගන්න ඒ ෆෝල්ඩ ඕපන් කර පස්සේ ඔන්න ඇප්ඩේක ඔප්ෂන කර මතන් ෆෝල්ඩ කද මෙන මේ ඇප්ඩේක ෆෝල්ඩ කොට පෙන්න්න නැත්තා මගේ තින විඩෝස් දෙවන්නේ මෙන්න මෙ තින වියක ඔප්ෂනය අන්නේ යන්න ඉටපස ශෝක තින අන්නේ පස මෙන හිඩන් අයිටම්ස් නිකර යා පැත්තෙන් ටිකක් වෙල්ල ගබන්න ම ටික වෙල නැතම ටික ඔොන් කරගන්න මේ ටික් කරලා එහම නාම ඔන්න ඇප්ඩික ෝඩය පෙන්න්නවි එහමන් නැත්ත ඔපන් ්‍රිපට අයිකනකුට ප්‍රස් කරන්න පස මෙන ඔප්ෂනට යන්න ඒ පස මෙන විවලට ගිල්ලා ඔල්පන තින ෝහින් ෆයිල් ෝල්ඩස් න් රයිස් කියන ඔප්ෂන ලික් කරලා ඇප්ලයි කලා ඕක කරන්න දැනමක ප්‍රශ්න මකදැන් හයිකර වෙවා අන්න හැටිලා දන එනිසා මේ ඇප්ටිට ගෙන ෆෝල්ඩ ඕපන් කරගන්න ඉට පස් මෙතන බම ලෝක කියලා ෆෝල්ඩ ඇතින අන්නෙක ටික් කල ඒ ෆෝල්ඩ ඕපන් කරගන්න ඉපසර මේ බලන කැප්කට්ය ෆෝල්ඩ ඇතින එකුලත් ටික් කරගන්න ඉපස ඒ ෆෝල්ඩ ඇතුලේ ඔය මෙතන යුස ඩේට කියලා ෆෝල්ඩ ඇතින ඒක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙතන තියෙනවා කෑෂ් කියලා ෆෝල්ඩර් ඒක ක්ලික් කරගන්න ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා තෝරගන්න ඕනේ අපි මොෂන් බ්ලේ එකක් නෙට් කරේ අන්නේ ෆෝල්ඩර් එක තෝරගන්න මෙතන මොෂන් බ්ලේ කියලා කෑෂ් ෆයිල් එක තියෙන ෆෝල්ඩර් එකේදී පොඩ්ඩක් පහළට එන්න එමෙ තමයි අපිට මේ සර්ච් බාර් එකේ ඒක සර්ච් කරගන්න අන්න මම ෆෝල්ඩර් එක ඉඳන්ම හරියට පෙන්නන්න දැන් අපි පහළ ආවට පස්සේ ඔයාලා ඉතින් බලන්න මොෂන් බ්ලේ කෑෂ් කියලා ෆෝල්ඩර් එක තියෙනවා ඔයාලා ෆයිල් එක කරගන්න බැන්න හරි සරලයි මේ සර්ච් බාර් එකේ සර්ච් කරන මොෂන් බ්ලේ කෑෂ් කියලා මොෂන් කියලා ගහද්දිම මේ ෆෝල්ඩර් එක බලන්න පුළුවන් ඊපස්සේ මම මොෂන් කියන එක ඒ ප්ලගින් ෆයිල් එක ඕපන් කරගන්නවා එතකොට ඔයාලට දැනට තියෙන වීඩියෝ ක්ලිප්ස් මේක දෙකක් බලා ගන්න හම්බ වෙවි මේක මේ white screen එකේ තියෙන වීඩියෝ එක නෙමෙයි ඔයාගේ වීඩියෝ එක මෙන්න මේ තියෙන වීඩියෝ තමයි අපි අදපු වීඩියෝ එක ඉතින් මම මේක ඕපන් කරලා පෙන්නන්න ඉතින් බලන්න පුළුවන් අපි අර ඇඩ් කරපු ෆිල්ටර් එකෙන් තමයි මේ නිකන් ලාස් සුදු පාට වගේ තියෙන එක මම නිකන් ක්ලික් කරගත්ත යන්නේ ඔයාලා බලන්න මේ ඇඩ් කරපු ඔක්කොම ටික මේ විදිහට බලා ගන්න පුළුවන් ඒගොම ඒක ඇඩ් කරපු ඉෆෙක්ට්ස් ආ දේවල් ඔක්කොම ඒ වගේම හයි ක්වොලිටි එකෙම ඒ කියන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරපු ක්වොලිටි එකෙම ඉම්පෝර්ට් කරපු ක්වොලිටි එකෙම මට අවුට් එකක් දීලා පිළිලා දිනවා දැන් ඔයාලා කරන්න තියෙන හරි සරලද මේ වීඩියෝ එක කොපි කරලා ඔයා කැමති තැනට පේස්ට් කරගන්න ඊට පස්සේ පුළුවන් ඔයා YouTube දානවා YouTube එකේ අප්ලෝඩ් කරන්න එහෙම නැත්නම් ඔයා TikTok දානවා TikTok එකේ අප්ලෝඩ් කරන්න පුළුවන් ඔයා කිසිම සෙටින් එකක් වෙනස් කරන්න නැහැ CapCut එකේ සාමාන්‍ය විදිහටම ඔයාලා පුළුවන් වීඩියෝ එක ක්ලික් කරගන්න ඊට පස්සේ ඔයාලා ඔක්කොම ඉවරනට පස්සේ ඔයගේ සම්පූර්ණ එඩිට් එක ඉවරනට පස්සේ ඔක්කොම ඕවර් සිලෙක්ට් කරලා ඔයාලා කරන්න තියෙන්නේ ඒක කම්පවුන්ඩ් එකක් ඒ කියන්නේ සම්පූර්ණ එක ක්ලිප් එකක් විතර හදා ගන්න ඊට පස්සේ ඔක්කොටම ඔයා මොෂන් බ්ලේ එක 100 ගැන අලු කරලා ඇඩ් කරන්න ඊට පස්සේ ඔයාලා පුළුවන් මේ මොෂන් බ්ලේ කෑෂ් ෆයිල් එකට ඇවිල්ලා මෙන්න මේ වීඩියෝ අරගන්න දැන් ඔයාලට තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ෆයිල් ගොඩාක් අස්සර ඇවිල්ලා මේක හොයන එක ඒකට මම ඔයාලට ඔප්ෂන් එකක් කියලා දෙන්න නැත්නම් පොඩි ට්‍රික් එකක් කියලා දෙන්න මෙතන ඔයාලා බලන්න අපේ මේ ෆයිල් එකේ තියෙන ලොකේෂන් එහෙම නැත්නම් පාත් එක බලා ගන්න පුළුවන් මෙන්න මේක එකපාරක් ක්ලික් කරන මේ තැනකින් එතකොට මෙන්න මේ විදිහට පාත් එක හයිලයිට් කරලා තියෙනවා ලා නිල් පාටේ ඔයාලා පුළුවන් මේක රයිට් ක්ලික් කරලා කොපි කරගන්න ඊට පස්සේ මෙතන බෑක්ග්‍රවුන්ඩ් එකේ කැමති තැන ඒ කියන්නේ මේක ඔයාලා ෂෝට් කට් එකක් දීලා ඇත්තට ඕනේ කැමති තැනට එන්න මම දැන් ඩෙස්ක්ටොප් එකේ ඇවිල්ලා ඉන්නේ මම මේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරලා ඔයාලා පුළුවන් මෙතන නිව් යන්න නිව් වල තියෙනවා ෂෝට් කට් කියලා ඔප්ෂන් එක අන්න ඒකල ප්‍රස් කරන්න ඊට පස්සේ මෙතන බලන්න type the location of the item කියලා මෙන්න මේ ලොකේෂන් එක තමයි දෙන්න ඕනේ එතන රයිට් ක්ලික් කරලා පේස්ට් කරන්න අපි අර කොපි කරගත්තු පාත් එක ඊට පස්සේ මෙතන next යන්න next කියපුවම අපි අර ෆෝල්ඩර් එකේ නම මෙතනින් බලන්න පුළුවන් මේ නම මෙහෙම තියන්න motion blur cache කියලා ඊට පස්සේ මෙතන finish දෙන්න ඊට පස්සේ අපි මෙතනින් බලන්න පුළුවන් අර ෆයිල් එකේම ෂෝට් කට් එකක් අපේ දැන් ඩෙස්ක්ටොප් එකේ තියෙනවා දැන් අර විදිහට ෆයිල් ගානේ ASCII හොයලා යන්න දෙන්නේ නැහැ එළිම මෙන්න මේක ඩබල් ක්ලික් කරලා මේ ෆයිල් එක ඕපන් කරගන්න පුළුවන් එතකොට යන්නේ අර ලොකේෂන් එනවා තමයි ඊට පස්සේ මෙතන white screen එකක් තියෙන වීඩියෝ එක නෙමෙයි මෙන්න මේ වීඩියෝ තමයි අපේ වීඩියෝ එක ඒක අරගෙන ඉවිල්ලා ඔයාලා කැමති දෙයක් ඒ කරන්න මේ වීඩියෝ එක ඒ වගේම තමයි තව ට්‍රික් එකක් කියන්න ඕනේ මෙතන ඔයා අර විදිහට වීඩියෝ මෙතන කොපි කරගෙන ඉන්න එපා කෙලින්ම කට් කරගෙන ඉවිල්ලා කියන්නේ ඒ වගේම මෙන්න මේ තියෙන white screen එකක් තියෙන වීඩියෝ එකත් ඔයා ඩීලීට් කරලා දාන්න. ඒ කියන්නේ මේ වැඩේ ඉවර වුණාට පස්සේ මෙතන තියෙන වීඩියෝ ෆයිල් ටික
අයින් කළා දාන්න. ඒකට හේතුව තමයි ඔයා ප්‍රොජෙක්ට් ගොඩක් කරනවා. ඒ කියන්නේ දැන් හිතන්න අද වීඩියෝ ක්ලික් කරනවා ඊට පස්සේ හෙටත් ආයෙ වීඩියෝ ක්ලික් කරනවා කියලා. එහෙම වුණාම මේ විදිහට ඔයා වීඩියෝ ගන්න මෙතන වීඩියෝ ෆයිල්ස් හිටිනවා නිතරම. හරිද? එතකොට ඔයාගේ අමතර ඉඩකුත් යනවා වගේ PC එකේ. ඒ වගේම ඔයාලට අවශ්‍ය කරන වීඩියෝ එක හදිසියට හොයාගන්න බැරි වෙයි. ඒ තරම් වීඩියෝ ෆයිල්ස් විතර වැඩි වෙන්න පුළුවන් වෙයි කරන ප්‍රොජෙක්ට් ප්‍රමාණයත් එක්ක. ඒ නිසා ඔයාගේ වැඩි වුණාට පස්සේ මෙතන තියෙන ඒ අදාළ වීඩියෝ ෆයිල් ටික ක්ලියර් කරලා දාන්න. මේ ෆයිල් දෙක ක්ලියර් කරන්න එපා. මෙතන තියෙන වීඩියෝ ෆයිල් දෙක විතර ක්ලියර් කරලා දාන්න. හරි ඉතින් ඔයා මේ වෙනකන් වීඩියෝ එක බැලුවා කියන්නේ දැන් ඔයාලට පුළුවන් CapCut software එක සම්පූර්ණයෙන්ම නොමිලේ පාවිච්චි කරන්න. ඒ වගේම කිසිම මුදල් පඩ වැය වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ තියෙන හැම ප්‍රෝ ෆීචර් එකක්ම ඔයාලට ඔයාගේ වීඩියෝස් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේක වල ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම content creator කෙනෙක් නම් ඒ වගේම මුලින්ම ඔයාගේ content creation මුලින්ම පටන් ගන්න ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් අනිවාර්යෙන් වීඩියෝ like එකක් දාන්න. ඉතින් මම තව තව SMS Tech YouTube channel subscribe කරලා එකතු වෙලා නැත්නම් තමයි පහන් subscribe button එක click කරලා අපේ channel subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ අනිත් කටත් බලන්න share කරන්න. social media links අපේ පහළ description එකේ තියෙනවා. ඒවත් එක්කත් එකතු වෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ හැමෝටම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.